හායි මම ඔයගලන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. පාස්ක ප්‍රහාරය ගැන මේ වෙනකොට සමාජයේ කලබන ප්‍රධානම ප්‍රශ්නේ මොකක්ද? මේ වෙනකොට සමාජයේ මාතෘකාව සහරන් බෝම්බ පිපිරුවද නැද්ද කියන එක නෙවෙයි. මේ වෙනකොට සමාජයේ ප්‍රශ්නේ සහරන් ISIS මතවාදය වෙනුවෙන් මරාගෙන මරුණාද කියන එකත් නෙවෙයි. ISIS මතවාදය ලංකාවේ 500කට අධික පුද්ගලයින්ට සහරන් ඉගැන්නුවද නැද්ද කියන එකත් නෙවෙයි මේ වෙනකොට ලංකාවේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ. අද මාතෘකාව කරලා තියෙන්නේ මේ විමර්ශනවලට යලිත් ශානි අබේසේකරව සහ රවී සෙනවිරත්නව පත් කරේ කවුද කියන එක. අද හැමෝටම අහන්න සිද්ධ වෙලා තියෙන ප්‍රශ්නේ තමයි රවීව සහ ශානිව නැවත මේකට පත් කරන්න කියලා කවුද යෝජනා කරේ කියන එක. මේ සම්බන්ධයෙන් වතාවක් පාර්ලිමේන්තුවේදී අමාත්‍ය බිමල් රත්නායක කියනවා රවී සහ ශානි නැවත පත් කරන්න කියලා එල්ලීම් කරේ කතෝලික සභාවයි කියලා. ශානි අබේසේකර දාන්න කියලා කියන්නේ. ක්‍රිස්තියානි ජනතාවගේ ප්‍රධාන ආගමික නායක වෙච්ච කාදිනතුමා ඇතුළු නායකයා. රවී සෙනවිරත්න මෙතුමා දාන්න කියන එක ඉල්ලීමක් ඒ කතෝලික ප්‍රජාව ක්‍රිස්තියානි හොඳට අහගන්න. ඊළඟ කැලේ තමයි හොඳටම රසවත්. පාර්ලිමේන්තුවේදී බිමල් රත්නායක කරපු මේ ප්‍රකාශය ගැන කතෝලික පූජක සිරිල් ගාමිණීගෙන් ඇහුවාම එතුමා කියනවා නෑ අපි කිව්වේ නෑ එයාලව පත් කරන්න කියලා. මේ වීඩියෝ එක බලලා ඉන්නකෝ. අපි කාවත් නම් වශයෙන් නම් කරලා මෙයාව මෙතනට පත් කරන්න අතනට පත් කරන්නයි කියලා කිසිම අවස්ථාවක කාඩිනල් හිමිපාණන්වත් කතෝලික සභාවවත් කියලා නෑ. ඒක අපේ ඉල්ලීම තිබුණේ මේ පළවෙනි පරීක්ෂණ කරපු කණ්ඩායම ආපහු මේ පරීක්ෂණ කරන්න කැඳවන්නට අවශ්‍යයි කියන එක. සිරිල් ගාමිණී පූජකතුමා කියනවා නෑ අපි රවී සහ ශානිව නැවත පත් කරන්න කිව්වේ නෑ කියලා. ඒත් එක්කම අනිත් පැත්තට සිරිල් ගාමිණී පූජකතුමාම කියනවා හැබැයි අපේ ඉල්ලීමක් කරා කලින් මේ විමර්ශනය කරපු අයම නැවත පත් කරන්නයි කියලා. නැවත අහගන්න. සිරිල් ගාමිණී පූජකතුමා කියනවා අපි කිව්වේ නෑ රවී සහ ශානිව පත් කරන්න. නමුත් අපි කිව්වා මේ විමර්ශනය කලින් කරපු අයව නැවත පත් කරන්නයි කියලා. එතකොට මිත්‍රවරුනි කලින් විමර්ශනය කළේ කවුද? පාස්ක ප්‍රහාරය වෙනකොට විමර්ශනවල ඉඳලා ගෝඨාභය රාජපක්ෂ ඉවත් කරේ කාවද? රවී සහ ශානිනේ. මේ රවී සහ ශානිව පත් කරන්න කියලා එතකොට කියලා තියෙන්නේ කතෝලික සභාවම තමයි. එතුමාගේ ප්‍රකාශයේ තුලම කියවෙනවා ඒක. අපි කිව්වේ නෑ රවී සහ ශානිව පත් කරන්න කියලා. අපි කිව්වේ කලින් විමර්ශනය කරපුවව පත් කරන්න කියලා. ඉතින් බොල කලින් විමර්ශනය කළේ මේ දෙබෑවම තමයිනේ. පැහැදිලිවම කතෝලික සභාවේ ඉල්ලීම තමයි ආණ්ඩුව මේ ඉෂ්ට කරලා තියෙන්නේ. ඊළඟට සමාජය අහන්නේ ඇයි ගෝඨස් ශානිව ඉවත් කරේ කියලායි. හේතුව ජනක් ඩි සිල්වා වාර්තාවේ පැහැදිලිවම තියෙනවා. ඒ කතාව ස්වර්ණවාහිනී රතුයිර වැඩසටහනේදී හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහත්මයාත් කියනවා. ජනක් ඩි සිල්වා වාර්තාව පදනම් කරගෙන තියෙන තොරතුරු වලට අනුව බැලුවොත් අපට හොඳටම පෙනී යන්නේ ප්‍රහාරය සම්බන්ධ තොරතුරු ලැබිලත් ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම රවී සහ ශානි මත පැටවෙනවා කියන එක. එතකොට තොරතුරු ලැබුණේ ශානිට නම් ප්‍රහාරයට කලින් විමර්ශන කළේ ශානි නම් ප්‍රහාරයේ සිදුවෙද්දී හිටියේ ශානි නම් ප්‍රහාරයට පස්සේ දැන් විමර්ශන කරන්නේ ශානිම නම් ඒක හොරාගේ අම්මගෙන් පේනහීමක් නෙවෙයිද මිත්‍රවරුනි? මේ ලෝකේ කොහෙවත් චුදිතයෝ විසින් විමර්ශන මෙහෙවන පොලිසියක් නැහැ. ඒ නිසා ගෝඨාභය මොනම හේතුවක් මත හෝ ශානිව ඉවත් කිරීම සාධාරණයි. කාරණම් අපි නෙමෙයි කතෝලික සභාව තමයි මේ මොහොතේ ආණ්ඩුවට බලපෑම් කරන්න ඕනේ මේ දින විමර්ශන සම්බන්ධ සියලු කටයුතු වලින් ඉවත් කරන්න කියලා. නීති සමාජය හෝ සිවිල් සමාජය නෙවෙයි කතෝලික සභාවමයි මේක කියන්න ඕනේ. ඒගොල්ලන්ට ඇත්තටම අවශ්‍ය කරන්න යුක්තිය නම්. හේතුව රවී සහ ශානි කියන්නේ වගඋත්තරකරුවෝ. වගඋත්තරකරුවන්ගෙන් විමර්ශන බලාපොරොත්තු වෙනවා කියන්නේ විමර්ශන සාධාරණ වෙන්නේ නැහැ කියන එකයි. අලි සබ්රි මහත්මයා එකයි රතුයිරේදී කියන්නේ යුක්තිය ඉෂ්ට විය යුතුයි. යුක්තිය ඉෂ්ට වෙන බව පේන්න තිබිය යුතුයි කියලා. අපි රවී සහ ශානිව නැවතපත් කරන්න කියලා ඉල්ලුවේ නැහැ. නමුත් අපි විමර්ශන කලින් කරපු අයව පත් කරන්න කියලා ඉල්ලුවා කියලා වචන හරබ කරලා සිරිල් ගාමිණීට තමන් කරපු දේවල් වලින් බේරෙන්න බෑ. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම ගැන වගනුත්තර වෙලා ඉන්න දෙපළක් පත් කරන්න කියලා තමන්ලා ඉල්ලීම් කරපු බව වහන්නත් බෑ. අපි අහන්නේ සිරිල් ගාමිණී කතෝලික පූජකතුමාගෙන් මෙන්න මෙච්චරයි. ප්‍රහාරයේ වගඋත්තරකරුවෙක්ව විමර්ශන වලට දාගෙන ඔබතුමාලා බලාපොරොත්තු වෙන යුක්තිය මොකක්ද? ප්‍රෙස් කොන්ෆරන්ස් තිබ්බත් ඔබතුමාලාට මේ පාප කර්මයෙන් නම් ගැලවීමක් නෑ පූජකතුමා. පිලාත් නම් අත හොදගත්තා. ඔබතුමාලාට අත නෙවෙයි කිරෙන් නාලවත් මේකෙන් නම් කිසිම ගැලවීමක් නෑ.